හරි අපි බලමු කම්පියුටර් එක සාමාන්‍යයෙන් අපි පවර් ඔන් කරයින් පස්සේ මැෂින් එක හිර වෙනවද? කියන්නේ සාමාන්‍යයෙන් අපි කම්පියුටර් එක ඔන් කරලා ඉවර වෙලා ටික වෙලාවක් යනවද ඔයාට සාමාන්‍ය ස්පීඩ් එකකට එන්න? මුල් ටිකේ වැඩ කරගන්න බැරුව විනාඩියක් දෙකක් ඉන්නවද? අපි මේක හදන්න නම් ඉතාමත් සුළු වැඩක් තියෙන්නේ. ගොඩක් කට්ටිය ඒක දන්නේ නැහැ. අපි කම්පියුටර් එකට සාමාන්‍යයෙන් ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් දාලා තියෙනවා. විවිධ ඇප් දාලා තියෙනවා. අපි කම්පියුටර් ඔන් කරාම කම්පියුටර් විසින්ම නෝමලි මේ ඇප් ඔටෝමැටික්ලි වැඩ කරනවා. ඒක සාමාන්‍යයෙන් අපි අර ඩබල් ක්ලික් කරලා ඇප් එක ඕපන් වෙනවා වගේ නෙවෙයි. මැෂින් එක ඇතුලෙන් ඒ ඇප් එක වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට මැෂින් එකේ RAM එකේ කොටසක් ඒකට යනවා. එතකොට තමයි කම්පියුටර් එක අපේ හිර වෙන්නේ. එතකොට අපි බලමු අපේ දැන් බලමු මගේ මැෂින් එකේ මොනවාද එහෙම වැඩ කරන්නේ ඇප් කියලා. දැන් ඔයගොල්ලෝගේ මැෂින් එකෙත් එහෙම දැන් අපිට පේන්නේ නැතුව අභ්‍යන්තරව වැඩ කරන ඇප්ස් තියෙනවා. අන්න ඒ හින්දා තමයි මේ කම්පියුටර් එක ඔන් කරා විතරයි අන්න ඒ ඇප්ස් ටික රන් වෙන්න ගන්නවා. ඒ කාලය තුල තමයි අපිට ගොඩක් කම්පියුටර් ස්ලෝ වෙන්න හේතුවක් වෙලා තියෙන්නේ. අපි බලමු ඒක කොහොමද බලන්නේ කියලා. control එකයි control alt delete ගහන්න. එතකොට අපිට එනවා මේ ටැබ් එක. මේකේ තියෙනවා task manager යන ටාස්ක් මැනේජර් යන තව ක්‍රමයක් තියෙනවා. මේ මෙතන මේ කර්සර් එක තියෙනවා වගේ මෙතන ටූල් බාර් එකට ගිහිල්ලා රයිට් ක්ලික් කරන්න. ටාස්ක් බාර් එකේ එතන පෙන්නනවා ටාස්ක් මැනේජර්. මෙතන මෙහෙම ගියත් ටාස්ක් මැනේජර් එනවා. ටාස්ක් මැනේජර් එකේ ඔයාලට පේනවා ඇති තියෙනවා ස්ටාර්ට් කියලා. මේ තියෙන්නේ මෙන්න මේ ස්ටාර්ට් අප් එක ක්ලික් කරන්න. හරි. මේ ස්ටාර්ට් අප් එකේ තියෙන්නේ කම්පියුටර් එක ඔන් කරාම ඔටෝමැටික්ලි මැෂින් එකේ රන් වෙන ඇප්ස් ටික. දැන් මේ මගේ තියෙන ටොරන්ට් එක රන් වෙනවා කියලා. හැබැයි ඔයාට පේනවා ඇති මේ ස්ටේටස් වල මම ඒක ඩිසේබල් කරලා තියෙනවා. එතකොට දැන් ඔයාලගේ මැෂින් එකේ මෙහෙම බැලුවොත් මේ ටොරන්ට් තියෙනවා නම් මේක ඩිසේබල් නෙවෙයි තියෙන්නේ enable. මේ තියෙන මගේ Google Drive එකේ තියෙන enable. ඊට පස්සේ මෙතන HD audio background එක මම enable කරලා තියෙනවා. මොකද කම්පියුටරේ sound drivers හින්දා. එතකොට මෙන්න මේ වගේ මේ Epson එක printer softwares ගොඩක් එහෙම මේව කොහොම වැඩ කරනවා. මේවට ගොඩක් RAM එකෙන් කොටසක් ගියාම කම්පියුටර් එක slow වෙනවා. ඒ හින්දා මම මේක disable කරලා තියෙන්නේ. මේ වගේ ඔයාලටත් තියෙන්නේ ඔයාලට අනවශ්‍යයි කියලා හිතන apps ටික තෝරගෙන මේ මගේ මම දැන් මගේ මැෂින් එක ඔන් වෙච්ච ගමන් මෙතන මේ තියෙන apps ඔටෝ වැඩ කරන්න ගන්නවා. මට එක හරදරයි මැෂින් එක slow වෙනවා. මම ඒ හින්දා මට අනවශ්‍ය ටික ඔක්කොම disable කරලා තියෙනවා. අපි එකක් ඕන disable කරලා බලමු. මේ තියෙන්නේ මෙන්න මේක. මේ තියෙන ඉස්කෝල පොත ඔටෝ රන් වෙනවා. අපි දැන් මොනවා මේක මෙතනින් මේ ඩිසේබල් ගිහිල්ලා මේ ඉස්කෝල පොත මේ ඒක උඩ ක්ලික් කරාම මෙතන තියෙනවා ඩිසේබල් කියලා. මේක ඩිසේබල් කරා විතර මේක ඩිසේබල් වෙනවා. එතකොට මැෂින් එකේ මේක ඔටෝමැටික්ලි රන් වෙන්නේ නැහැ. අපි ඔන් කරනකම් රන් වෙන්නේ නැහැ. එහෙම තියෙන්නේ. මම මේක දැන් ආයෙ ඔන් කර ඩිසේබල් කරපු එකක් ආයෙ එනේබල් කරන්නෙත් මේ මෙතෙන්ට ගිහලා එනේබල් කරගන්න. එතකොට අර මැෂින් මෙන්න මේ විදිහට Tamanට අවශ්‍ය නැති ඇප්ස් ටික තෝරගෙන දැන් මේ බලන්න මම සිකියුරිටි අපේ තියෙන මේ ඩිෆෝල්ට් එන වයිරස් ගාඩ් එක මම එනේබල් තියලා තියෙන්නේ. සවුන්ඩ්ස් ඩ්‍රයිවර්ස් එනේබල් තියලා තියෙන්නේ. මට අවශ්‍ය අන්න ඒ වගේ ටික තියාගෙන මේ වැඩ කියන අපි පිටින් දැන් මේ ගොඩක් තියෙන ඔය ඇප්ස් වලද මේ Epson එකේ එහෙම software update එක. ඒවා අපිට ඇත්තටම කරදරයිනේ කියන්නේ ඔන් වෙච්ච ගමන් මේව වැඩ කරන්න ගත්තම මේවට RAM එකේ කොටසක් ගියලා මැෂින් එක ස්ලෝ වෙනවා. මෙන්න මෙහෙම අපිට අනවශ්‍ය ටික තෝරලා අපිට පුළුවන් ඩිසේබල් කරගන්න. හොඳයි ඒක කරගෙන බලන්න ඔයාටම තේරෙයි වගේ මැෂින් එක කොච්චර ස්පීඩ් වෙනවද කියලා.